සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝකට. අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ YouTube කරන කෙනෙක්ට එහෙම නැත්නම් social media application වලින් වීඩියෝ share කරන කෙනෙක්ට එහෙම නැත්නම් online cloud වලට වීඩියෝ අප්ලෝඩ් කරන කෙනෙක්ට එන ගැටලුවක් තමයි අපි කරන වීඩියෝ එකේ size එක. ඉතින් ඔයා වීඩියෝ එකක් screen recording කරා හෝ එහෙම නැත්නම් ඔයාගේ කැමරාවකින් වීඩියෝ එකක් කරාම ඒ වීඩියෝ එකේ size එක සමහරට GB ගාණක් වෙන්න පුළුවන්. GB 2ක් 3ක් හෝ ඊට ගොඩාක් වැඩි GB ගාණක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වුණාම ඔයාට ඕනේ මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට share කරන්න, එහෙම නැත්නම් social media platform එකට upload කරන්න, එහෙම නැත්නම් cloud එකකට වගේ අප්ලෝඩ් කරන්න. ඉතින් මේ වගේ අප්ලෝඩ් කරනකොට ඔයාට GB ගාණ වැඩි නිසා ඔයාට මේ අප්ලෝඩ් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී ඔයාට සිද්ධ වෙනවා මේ වීඩියෝ එකේ size එක ගොඩක් අඩු කරගන්න. ඉතින් මේකට අපි කියන්නේ compress කරනවා කියලා. ඉතින් ඔයාට මේ වීඩියෝ එක compress කරන්න ඕනේ. හැබැයි ඔයාගේ වීඩියෝ එකට කිසිම damage එකක් නොවි. ඒ වගේම තමයි ඔයාගේ වීඩියෝ එකේ quality එක කොයිම මොහොතකවත් drop නොවි තමයි ඔයාට වීඩියෝ එක compress කරගන්න ඕනේ. ඉතින් මේකට solution එකක් තමයි අද මම කතා කරන්න යන්නේ. ඉතින් මේ සඳහා තියෙනවා අපිට softwares තියෙනවා, AI technologies තියෙනවා. ඉතින් සමහර softwares වලදී අපිට සිද්ධ වෙනවා එයාලගේ pro version එක මිලදී ගන්න. ඉතින් එයාලා limit කරලා තමයි තියෙන්නේ software එකේ GB ප්‍රමාණයක් හෝ එහෙම නැත්නම් MB ප්‍රමාණයකට එයාලා limit කරලා තියෙන්නේ. ඉතින් සමහර අවස්ථාවලදී අපිට අපි compress කරාම අපේ වීඩියෝ එකට damage වෙනවා. ඒ වගේම තමයි අපේ වීඩියෝ එකේ quality එක drop වෙනවා. ඉතින් අද මම මේ කතා කරන software එකේ මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එයාලගේ pro version එකක් නැහැ. අපිට එයාලගේ free software එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ software එකේ limit එකක් නැහැ. ඒ වගේම තමයි මේ software එකේ ඔයා වීඩියෝ එකක් compress කරනකොට ඔයාට කිසිම අවස්ථාවකදී quality එක drop වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ වීඩියෝ එකට damage වෙන්නේ නැහැ. ඉතින් මොකද මේ software එකේ නම? මේ software එකේ නම තමයි Handbrake. ඉතින් මම මේ ගැන ගේන වීඩියෝ එකේදී අර මේ software එකෙන් කිසිම ස්පොන්සර් එකක් කරේ නැහැ. මම මේක ගේන්නේ තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා. ඉතින් මේ software එක මම කාලයක් ඉඳන් පාවිච්චි කරා. ඉතින් ළඟදී මම මේ software එකෙන් GB 200කට වඩා වැඩි ප්‍රමාණයක වීඩියෝ එකක් compress කරා. ඉතින් එතකොට තමයි මට හිතුනේ මේ ගැන ඕගොල්ලන්ට අරගෙන එන්න. දැන්ටපත් මේ software එක ඔයාලා පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. සමහර විට ඔයා මේ ගැන දන්නේවත් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නොදන්න අයට තමයි අද මේ වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් මම මේ සම්බන්ධ step by step කතා කරනවා. ඔයාට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඒ වගේම තවත් කෙනෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න. ඒ වගේම channel එකට subscribe කරලා එකතු වෙන්න අපේ channel එකට. අපි එහෙනම් intro එකට ගිහිල්ලා කතා කරමු අද වීඩියෝ ගැන. right. ඉතින් ඔයා open කරගන්න ඔයාගේ Google browser එක open කරලා type කරන්න මෙන්න මේ විදිහට Handbrake කියලා. ඉතින් මම මෙතන pro කියලා type කරාට ඒක type කරන්න එපා. මෙතන Handbrake කියලා විතරක් ඕගොල්ලෝ type කරන්න. type කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙයාලගේ website එක තියෙනවා. මෙන්න මේ විදිහට මේක official website එක ලගේ. ඉතින් මේ website එකට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Handbrake කියන software එක තියෙනවා. ඉතින් ඒකේ logo එකත් එක්ක ඒ software එකේ website එකේ interface එක මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ගාව තියෙන Mac operating system එකක් නම් ඒකට අවශ්‍ය කරන latestම download file එක මෙතන තියෙනවා. ඒවම නැත්නම් ඔයාලා Windows නම් තියෙන්නේ Windows වලට අවශ්‍ය කරන file එක මෙතන තියෙනවා. Linux operating system එකක් නම් තියෙන්නේ ඒකට අවශ්‍ය කරන file එක මෙතන තියෙනවා. ඉතින් මං ගාව තියෙන Windows නිසා මම මෙතන තියෙන පළවෙනිම download link එක click කරලා download කරගන්නවා. මම දැනටම download කරලා install කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට download කරාට පස්සේ setup එක බලා ගන්න පුළුවන්. ඒක උඩ double click කරලා ඒකේ install process එකේදී ඔයගොල්ලන්ට තියෙන්නේ next කරගෙන යන්න විතරයි තියෙන්නේ. ඉතින් හරිම සරල process එකක් තියෙනවා. ඉතින් ඔයාලා next කරාට පස්සේ ඔයගොල්ලන්ට software එක බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ desktop එකේ හරි start menu එකේ හරි. ඊට පස්සේ මේ software එක open කරගන්න තියෙන්නේ මෙන්න මේ විදිහට. open කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහේ interface එකක් තමයි software එකේ. මේකේ වම් පැත්තේ තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය කරන video file එක තියෙන location මෙතනින් ඔයාලට තෝරගන්න පුළුවන්. ඒ වගේම මෙතන දකුණු පැත්තේ ඔයගොල්ලන්ට තියෙනවා ඔයාලගේ video එක තියෙන තැනින් ඉඳන් මෙතනට drag and drop කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අදලා දාන්න පුළුවන් වීඩියෝ එක මෙන්න මෙතනට. ඉතින් මම මේ සඳහා වීඩියෝ එකක් තෝරගත්තා. මෙන්න මේ වීඩියෝ එක තමයි මම තෝරගත්තේ. මේකේ ඕගොල්ලන්ට පේනවා තියෙන්නේ GB 2.65ක් තියෙනවා. ඉතින් මේක පෙන්නනම් හරියට ඔයගොල්ලන්ට පේනවා තියෙන්නේ මෙන්න මෙතන GB 2.65ක් තියෙනවා අපේ මේ වීඩියෝ එකේ. මම මේ වීඩියෝ එක මෙන්න මෙතනට මේ විදිහට drag and drop කරලා දා ගන්නවා. right.
සමහර අය මේ software එක පාවිච්චි කරනකොට මෙන්න මේ විදිහට drag and drop කරලා දාතර පස්සේ කෙලින්ම මෙතන start කියන එක click කරනවා. ඉතින් එහෙම start කියන click කරාට පස්සේ සමහර අය කියනවා අපේ quality එක drop වුණානේ output එකේ. ඉතින් මේ software එක පාවිච්චි කරනකොට ඔයා මේ software එකෙන් වීඩියෝ එකක size එකක් අඩු කරනකොට ඔයාට මේ software එකේ settings වගේක් තියෙනවා. ඒ settings ටික ඔයා හදා ගන්න ඕනේ. ඒ settings ටික ඔයාට හදාගත්තොත් ඔයාට වීඩියෝ එකේ size එක අඩු කරාට කිසිම වෙලාවක ඔයාගේ වීඩියෝ එකට damage එකක් වෙන්නෙත් නැහැ. ඒ වගේම ඔයාගේ වීඩියෝ එකේ quality එක drop වෙන්නෙත් නැහැ. ඉතින් මම මේ හැම දෙයක්ම මෙතනදී කතා කරනවා. ඉතින් වීඩියෝ එක හරියට බලන්න අවසානතෙක්. right. ඉතින් වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතන අපිට තියෙනවා title කියලා තියෙනවා. දැන් මගේ මේ වීඩියෝ එකට අදාළ title එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට එකපාර වීඩියෝ 3-4ක් මෙතනට add කරගන්න පුළුවන්. add කරාට පස්සේ වීඩියෝ එකක් compress වෙන්නේ එක වීඩියෝ එක ගානේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් ඕගොල්ලන්ට පුළුවන් මොන වීඩියෝ එකද ඕගොල්ලන්ට compress කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට ඔයාලා 4ක් දැම්මොත් එකපාර 4ම compress වෙන්නේ නැහැ. පළවෙනි වීඩියෝ එකකින් ඉඳන් 4 වෙනකන් තමයි compress වෙන්නේ. ඉතින් ඔයාලා එක වීඩියෝ එකක් compress කරාට පස්සේ දෙවෙනි වීඩියෝ එක ඔයාලත් select කරන්න ඕනේ මෙන්න මෙතනින් select කරලා ඔයාලා compress කරන්න ඕනේ. ඉතින් තුන්වෙනි වීඩියෝ එකත් ඒ විදිහටම select කරා compress කරන්න ඕනේ. ඔයාලා වීඩියෝ 4-5ක් එකපාර දාගත්තොත්. ඉතින් මම දැනට එක වීඩියෝ එකක් දාගත්තේ. ඒ හින්දා වගේ title එකයි පෙන්නන්නේ එක වීඩියෝ එකයි. මෙතන තියෙනවා preset. මේ preset කියන එකත් අපිට ගොඩක් වැදගත්. preset වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. custom preset තියෙනවා, general තියෙනවා. එතකොට web එකට support කරන preset තියෙනවා. එතකොට device වලට support කරන preset තියෙනවා. මෙන්න මේ විදිහට ඔයාට මේ දේවල් තෝරන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍යයෙන් general එක තමයි තෝරන්නේ. general එකේ සාමාන්‍යයෙන් දාන්න මෙන්න මේ විදිහට 1080p 30 fps කියන එක තමයි තෝරන්නේ. ඒක හොඳටම ප්‍රමාණවත් අපේ වීඩියෝ එකට. ඉතින් ඒක තේරුවාට පස්සේ අපි ඊටු settings ටික හදාගත්තට පස්සේ අපිට පුළුවන් අපි තෝරගත්ත preset එක save කරලා තියාගන්න. ඉතින් එතකොට ඔයා ඊළඟ වීඩියෝ එක දානකොට ඔයාට ආයෙත් මේ දේවල් තෝර ඉන්න ඕනේ නැහැ. ඔයා තෝරගත්තේ preset ඔයා save කරපු preset එක ඔයාට මෙතන custom preset වල බලා ගන්න පුළුවන්. දැන් මම මෙතන test කියලා custom preset එකක් තියෙනවා. ඉතින් මට මේක select කරගාම මම හදාගත්ත settings ටික මෙතනින් බලා ගන්න පුළුවන්. මම දැනට default තියන්න මේ විදිහට. right. මෙතන tabs ටිකක් තියෙනවා. ඔකට බලා ගන්න පුළුවන්. මෙතන summary කියලා tab එකක් තියෙනවා. ඉතින් මේ summary එකේ අපිට හදන්න දෙයක් නැහැ ඇත්තටම. නමුත් ඔයාට ඕනේ ඔයා upload කරේ MP4 වීඩියෝ එකක් නම් ඔයාට ඕනේ format එක MKV නම් මෙන්න මෙතනින් තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා MKV format එකෙන් වීඩියෝ එකක් අප්ලෝඩ් කරා නම් ඔයාට මෙතනින් MP4 තියෙන එක තෝරන්න පුළුවන්. ඔයාට MP4 format එක ඕන නම්. ඉතින් ඒ විදිහට මෙතනින් format එක තෝරන්න පුළුවන්. ඊට පස්සේ අපිට දෙවෙනි tab එකට ගියාම මෙතන තියෙනවා dimensions කියලා තියෙනවා. ඉතින් මේකත් අපිට එච්චර ලොකුවට වැදගත් නැහැ. නමුත් වැදගත් අයට මම කියන්නම් ඔයාට වීඩියෝ එකකදී zoom in zoom out කරගන්න පුළුවන් මෙන්න මෙතනදී. ඒ කියන්නේ අපේ වීඩියෝ එක මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මට මේ කොටස zoom කරලා output එක ගන්න අවශ්‍යයි නම් ඔයාට crop කරගන්න පුළුවන් එතනින් වීඩියෝ එක. ඒ වගේම crop කරාදී මෙන්න මේ හරිය වගේ outline එකක් අපිට දාගන්න පුළුවන් black color එකකින් වගේ. ඒක මෙතනින් settings වලින් හදාගන්න පුළුවන්. ඉතින් මෙතනට අපිට මේක අවශ්‍ය නැතිනම් අපි ඒකත් පැත්තකට අයින් කරමු. ඊට පස්සේ filter වලත් අපිට හදන්න දෙයක් නැහැ. filter කියන tab එකෙත් අපිට මේ විදිහට default තියන්න එක ප්‍රශ්නයක් නැහැ. අපිට වැදගත්ම tab එක තමයි මෙන්න මේ video කියන tab එක. ඉතින් අනිත් tabs අපිට වැදගත් වෙන්නේ නැහැ. අපිට වැදගත්ම tab එක මෙන්න මේ video කියන tab එක. ඉතින් මේකේ settings තමයි ඔයා අනිවාර්යයෙන්ම හදාගන්න ඕනේ. ඉතින් මේකේ settings හදාගෙන ඔයා video එකක් compress කරොත් ඔයාට ඔයාගේ video එකේ quality එක drop වෙන්නේ නැහැ. ඒ වගේම video එකට කිසිම damage එකක් වෙන්නේ නැහැ. right. ඉතින් මේ video කියන එකට ගියාට පස්සේ ඔයාට මෙතන තියෙනවා video encoder කියලා. මේ video encoder එකේ අපි තෝරන්න ඕනේ මෙන්න මේ H364 කියන encoder එක තමයි අපි තෝරන්න ඕනේ. ඉතින් තව තියෙනවා මේ විදිහට encoder ගොඩක් තියෙනවා. ඉතින් මේවා අපිට අදාළ නැහැ. ඊට පස්සේ frame rate එක FPS එක. ඉතින් FPS එක ඔයා 30ක් කියන එක දෙන්න 30ක් ප්‍රමාණවත් වැඩේට. ඊට වඩා වැඩියෙන් දාන්න එපා. 30 දාගන්න. ඒක තමයි හොඳම settings එක. ඊට පස්සේ මේවා ඒ විදිහට තියලා මෙතන මේ encoder option එකට එන්න. encoder option එකේ මේ encoder preset කියලා තියෙනවා. මෙන්න මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. ඉතින් ඔයාගේ default තියෙන්නේ fast කියන එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ වීඩියෝ එකක් compress වෙන්න යන fast එකෙන්ද compress වෙන්න ඕනේ. එහෙම නැත්නම් slow එකෙන්ද compress වෙන්න ඕනේ කියලා තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන fast කියන එක අපිට දාන්න පුළුවන්. තව fast තියෙනවා, very fast තියෙනවා, ඔන්න ඔයගේ තියෙනවා. එහෙම නැත්නම් අපිට medium තියෙනවා, slow තියෙනවා, slower, very slow ඔය විදිහට තියෙනවා. ඉතින් අපිට default එන්නේ fast කියන එක. ඔයා වැඩිපුර මේකේ fast වැඩි කරොත් එහෙම ඔයාගේ වීඩියෝ එකට damage වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකක් compress වෙන්න ඕන කාලයක් තියෙනවා. ඒ කාලය ඒ විදිහට software එකට දෙන්න ඕනේ. ඉතින් compress වෙන time එක වැඩිපුර දුන්නොත් එහෙම ඒ කියන්නේ fast එකෙන් වෙන්න දුන්නොත් එහෙම එයාට ඒ ගන්න කාලය මදි වෙන හින්දා එයා එක්ක ඉක්මනින් කරනකොට වීඩියෝ එකට damage වෙන්න ඉඩකඩ එනවා. ඉතින් ඒ හින්දා මේකේ දාන්න හොඳම එක තමයි slow කියන එක. ඉතින් වැඩේ slow එකේ කරන්න දුන්නොත් එයා හොඳටම වැඩේ කරලා දෙනවා. ඉතින් software එක විසින් හොඳටම වැඩේ කරගන්න නම්
අපි මේක ස්ලෝ එකේ තමයි කරගන්න ඕනේ. ඉතින් ඔයාලට හදිස්සියක් වගේ තියෙනවා නම් ඔයාලට ෆාස්ට් දාගෙන වැඩි කරන්න පුළුවන්. හැබැයි ස්ලෝ එකේ දාගෙන කරොත් එහෙම ඔයාලට හොඳ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. වීඩියෝ එකට කිසිම ඩැමේජ් එකක් නැතුව වීඩියෝ එකේ ක්වොලිටි එක කිසිම මොහොතකින් ඩ්‍රොප් වෙන්නේ නැතුව. රයිට්. ඊට පස්සේ මෙන්න මෙතන ක්වොලිටි කියලා තියෙනවා. මේ ක්වොලිටි එකේ ඔයාලට පේනදී කොන්ස්ටන්ට් ක්වොලිටි කියලා තියෙනවා. මේක ඔයාලට මෙතන 22 කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් මෙතනදී මම රෙකමන්ඩ් කරන්නේ 21ත් 25ත් අතර ලෙවල් එකේ තිබ්බොත් ගොඩක් හොඳයි. හොඳ ක්වොලිටි එකකින් වීඩියෝ ගන්න පුළුවන්. කියන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඔයාගේ ඔරිජිනල් වීඩියෝ එකේ ක්වොලිටි එක ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඔයාලට අවුට්පුට් එක ගන්න පුළුවන් 21ත් 25ත් අතර ලෙවල් එකේ තිබ්බොත්. ඉතින් ඔයාලට ඒක හදා ගන්න පුළුවන් මේ විදිහට 22ක් දාලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන ප්‍රිවිව් කියලා තියෙනවා. මේ ප්‍රිවිව් කියන ටැබ් එකෙන් ඔයාලට පුළුවන් මේ විදිහට ක්ලික් කරලා මේ අවශ්‍ය කරන වීඩියෝ එක ප්‍රිවිව් එකක් ගන්න. ඉතින් මෙතනින් ඔයාලට කොච්චර තප්පර ගානක්ද මිනිත්තු ගානක්ද ඕනේ කියලා මෙතනින් ඔයාලට තෝරන්න පුළුවන් ඩියුරේෂන් එක. ඊට පස්සේ මෙන්න මෙතනින් ප්‍රිවිව් කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒක දුන්නාම ඔයාගේ කම්පියුටර් එකට ප්‍රිවිව් එකේ ඔයා තෝරගත්ත ඩියුරේෂන් එකට අදාළ ප්‍රිවිව් එකක් ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ වීඩියෝ එක ඔයාගේ ඔරිජිනල් වීඩියෝ එකත් එක්ක කොහොමද ක්වොලිටි එක කියලා. ඉතින් ඒක ඔයාලට මෙන්න මේ විදිහට කන්ස්ටන්ට් ක්වොලිටි ලෙවල් දාලා චෙක් කරලා බලන්න පුළුවන්. හැබැයි මම මෙතන රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේ 23 කියන ලෙවල් එකේ තිබ්බොත් ගොඩක් හොඳයි. මොකද 23 ලෙවල් එක තමයි ගොඩක් දුරට මේකට ගොඩක් කම්ෆර්ටබල් වෙන්නේ. නමුත් ඔයාලට 21ත් 25ත් අතර ලෙවල් එක දැම්මොත් හොඳට ගන්න පුළුවන්. නමුත් මම නම් රෙකමන්ඩ් කරන්නේ 23. ඉතින් ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය ලෙවල් එකට දාලා ප්‍රිවිව් එකක් ගන්න. ඉතින් ඔයා මේ විදිහට settings හදාගත්තට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙනවා preset කියලා. මෙන්න මේක දුන්නාට පස්සේ ඔයාට නමක් ටයිප් කරන්න දෙනවා. ඒ නම ටයිප් කරලා ඔයාට කරගන්න පුළුවන්. ඉතින් මම දැනටමත් එකක් සේව් කරන් තින්නේ. මේ තියෙන්නේ මගේ preset එක. ඊළඟට ඔයා අනිවාර්යෙන් බලන්න ඕනේ දැක්කම මෙන්න මෙතන මේ තියෙන save as කියන තැන. ඉතින් මේ save as කියන තැනේ ඔයාගේ වීඩියෝ එක කොහෙටද save වෙන්න ඕනේ කියලා location එක තමයි මේ තියෙන්නේ. මේ default location එක තියෙන්නේ. ඔයාට පුළුවන් ඔයාට වෙන location එකක් මෙතන add කරගන්න. මෙන්න මෙතන තියෙන browser කියන tab එක ඔබලා. ඉතින් මම දැනට මේ browser කියන tab එක ඔබලා මම මේක add කරගන්නවා වෙන තැනකට වීඩියෝ එක. හොඳයි. දැන් මම පෙන්නන්න මෙන්න මේ විදිහට start encode එක දීලා. ඉතින් start encode දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තමයි අපේ process එක වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන සුදු පාට කොටුවක් තියලා මේක ටිකෙන් ටික නිල් පාටට පිරෙනවා. ඉතින් එකෙන් බලා ගන්න පුළුවන් වට process එක වෙන විදිය. ඉතින් මම slow කියන එක තමයි දීලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා වැඩි slow එකේ තමයි වෙන්නේ. right. ඉතින් දැන් ඔයගොල්ලන්ට පිටින් බලා ගන්න පුළුවන් අපේ වීඩියෝ එක මෙන්න මේ විදිහට කම්ප්‍රෙස් වෙලා වැටලා තියෙනවා finish කියලා. හොඳයි. දැන් අපි බලමු මේ වීඩියෝස් දෙකම චෙක් කරලා අපේ පළවෙනි වීඩියෝ එකේ ඔයගොල්ලන්ට මම පෙන්නුවා GB 2යි ගණක් තියෙනවා. ඉතින් අපේ කම්ප්‍රෙස් වුණාට පස්සේ වීඩියෝ එක GB කීයද තියෙන්නේ එහෙම නැත්නම් MB ගණන්ද තියෙන්නේ කියලා අපි බලමු මේකේ size එක. ඒ වගේම මේ වීඩියෝ දෙකේ quality එකත් අපි චෙක් කරලා බලමු. හොඳයි. මේ තියෙන්නේ මගේ ඔරිජිනල් වීඩියෝ එක. ඉතින් මේ තියෙන මගේ කම්ප්‍රෙස් කරපු වීඩියෝ එක. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙන්න මේ විදිහට මේක රයිට් ක්ලික් කරලා මේ තියෙන්නේ ඔරිජිනල් එකේ 2.65ක් තියෙනවා. ඔයගොල්ලෝ කලින්ම දැක්ක එක. දැන් බලමු අපි කම්ප්‍රෙස් කරපු වීඩියෝ එකේ size එක. ඉතින් MB 324ක් තමයි තියෙන්නේ. ඉතින් MB වෙන්නම ඒක කම්ප්‍රෙස් වෙලා තියෙනවා. දැන් අපි මේ වීඩියෝස් දෙක ඕපන් කරලා බලමු. මේ වීඩියෝස් දෙකේ ක්වොලිටි එක කොහොමද කියලා. මම ඔයගොල්ලන්ට ටිකක් පෙන්නන්නම් මගේ GB 2 වීඩියෝ එක මම මේ විදිහට පෙන්නන්නම් ඕපන් කරලා. right. දැන් අපි බලමු අපේ කම්ප්‍රෙස් කරපු වීඩියෝ එකේ ක්වොලිටි එක. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති අපේ කම්ප්‍රෙස් කරපු වීඩියෝ එකෙත් කිසිම ක්වොලිටි එක ඩ්‍රොප් වීමක් වෙලා නැහැ. ඒ විදිහට හොඳටම තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔරිජිනල් වීඩියෝ එක වගේම තියෙනවා වීඩියෝ එකට කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. හොඳයි. අද වීඩියෝ එකෙන් බැලුවේ කොහොමද GB ගාන වැඩි වීඩියෝ එකක් GB ගාන අඩු කරගන්නේ කියලා, වීඩියෝ එක කම්ප්‍රෙස් කරගන්නේ කොහොමද කියලා step by step. මොකද ඔයාලා හිතන්නේ මේ වීඩියෝ සම්බන්ධ? මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මම මෙතනදී ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකට සම්බන්ධව software එකක් ගැන කතා කරා. ඒ වගේම තමයි මේ software එකේ settings හදාගන්න විදිහ ගැන
කතා කරා. ඒ වගේම ඔයාලට මේ software එකෙන් ගත්ත වීඩියෝ එක ප්‍රිවිව් එකක් ඕගොල්ලන්ට පෙන්වුවා. ඉතින් ඕගොල්ලන්ට ඒ ප්‍රිවිව් එක හරියට පැහැදිලි නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ software එක download කරගෙන install කරලා මේ දේ try කරලා බලන්න. ඉතින් මේක free software එක නිසා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ මේක download කරගන්න පුළුවන්. මම හිතනවා ඕගොල්ලන්ට මේ වීඩියෝ ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඕගොල්ලන්ට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම like කරන්න. ඒ වගේම මතක ඇතුව ඕගොල්ලන්ගේ අදහස් comment කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේ software එක පාවිච්චි කරලා තියෙනවද කියලා අනිවාර්යෙන් comment එකක් දාන්න. මොකද ඔයගොල්ලෝගේ comment එක තවත් කෙනෙක්ට වැදගත් වෙයි මේ software එකේ experience එකත් එක්කම. ඉතින් ඔයාලගේ experience එක අනිවාර්යයෙන්ම comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඔයා වගේම තවත් අය මේ වගේ හොයනවා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට බලන්න share කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් channel එකට එන්න වෙලා videos බලන්න. හොඳයි කියලා හිතනවා නම් ඔයාලා මේ channel එකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell එක click කරලා තියාගන්න. අපි වීඩියෝ upload කරපු ගමන් ඔයගොල්ලෝ ගාවට ගෙන්න ගන්න. එහෙනම් අපි අද මෙතනින් සමු ගන්නවා. අපි තවත් අලුත් වීඩියෝකින් නැවත හමුවෙමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා.